අයිබෝවන් වෙනස් ලෝක YouTube channel එකේ එකතු වෙලා ඉන්න ආදරණීය ඔබ සැම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. දිනෙන් දින ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් අපිත් එක්ක වැළඳ ගන්නවා. අපි මේ දේවල් බලනවා. සමහර අය කියනවා මට හරි ගියාස බොහොම ස්තුතියි සර්ට මේ වෙනස් ලෝක YouTube channel එකේ කාර්ය මණ්ඩලය බොහොම ස්තුතියි. සමහර අය කියනවා තාම හරි ගියේ නැස උත්සාහ කරනවා කියලා. අතහරින්න එපා. උත්සාහ කරන්න මේ මොකද හේතුව තමයි මම කියන්නේ එකින් එක දැන් මම පිට ඉස්සලා කරපු වීඩියෝ එකේ තුනක් කිව්ව එක දේවල්. ඔබ අත්හදා බලන්න මමත් එහෙමයි. මගේ ජීවිතයේ යම් දේවල් කරගන්න ඕන වුණාම මමත් මේ දේවල් කරලා පළවෙනි එක හරියන්නේ නැහැ, අතහරින්නේ නැහැ. දෙවෙනි එක හරියන්නේ නැහැ, අතහරින තුන්වෙනි එක මට හොඳට හරියනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඔබේ ජීවිතයේ සතුට, සෞභාග්‍ය කියන එක තියෙන ඇතුළාන්තේ. ඔබ එළියට දාන දේවල් තමයි ඔබ ග්‍රහණය කරගන්නේ. ඔබ නිතරම ආදරයෙන් ජීවත් වෙන කෙනෙක් නම් සෙනෙහෙන් ජීවත් වෙන කෙනෙක් නම් දයාවෙන් ජීවත් වෙන ඔබට හම්බ වෙන මිනිස්සු ඔක්කොම ආදරය, සෙනෙහය, දයාව, කරුණා, මෛත්‍රී පිරිච්ච මිනිස්සු හම්බ වෙන්නේ. ඔබ වෛරයෙන් ඉන්න කෙනෙක් නම්, ඔබ තරහෙන් ඉන්න කෙනෙක් දිනෙන් දින ඔබේ රූපය අවලස්සන වෙන්න පටන් ගන්නවා, විරූප වෙන්න පටන් ගන්නවා, නැති කරදර එන්න පටන් ගන්නවා, ඔබේ ඕරා එක ඩැමේජ් වෙනවා. දැන් ගොඩක් බලන්නකො යෝගා වල තියෙනවානේ ඔය අපේ හටවක ප්‍රතිපිකාව කියනවා යෝග කරනකොට හැම පහපත් වෙනවා, තරුණ වෙනවා, ලස්සන වෙනවා, නිරෝගී වෙනවා, පැහැදිලි කටහඬක් ඇති වෙනවා. ගොඩක් නමුත් එහෙම යෝග කරන ගොඩක් සමහර දෙනෙකුට ඒක නෑනේ. නැතිවම ආකර්ෂණය නෑනේ. හේතුව ඇයි? එකක් තමයි සංසාරගත කුසල් වලට අපිට පෙනුම ඇති වෙනවා. දෙවෙනි එක මේ සංසාරේ වඩවාගත් කුසල් නිසා යම් දේවල් ඇති වෙනවා. ඒතර යෝග කරන කෙනෙකුට මිනිසුන් ආකර්ෂණයක් කියන දේවල් වල සත්‍ය අසත්‍ය පෙන්වන්නේ යගේ පෙනුමත් හරි වැදගත්. දැන් මගේ ඔම්මාන් ගුරුජීම රත්තරන් පාට සිරුරක් තියෙන. බොහොම ලස්සන දැකුම් කළු ප්‍රියමනාප ලස්සන කටහඬක් තියෙන මිනිස්සෙක්. සමහර අය ඉන්න එහෙම නැහැ. මතක තියාගන්න හරියට මේක කරනකොට මේකේ ක්‍රියාවලිය අර වගේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය ඔබ වැළඳ ගන්න. ඒ නිසා මතක තියාගන්න ආදරෙන් ඉන්න. ආදරේ වපුරන්න. ආදරේ දෙන්න. මෛත්‍රියෙන් ඉන්න. 100% මෛත්‍රියෙන් ඉන්න 100% ආදරෙන් ඉන්න බැරි වෙයි. නමුත් ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න හොඳ දේවල් කරන්න. අඩුම ගානේ මං කියන ඔබ උපයන ධනෙ తీරවනේ. වාසික වැටුපෙන් 10%ක් දුප්පත් මිනිස්සු වෙනුවෙන් යම් මිනිසුගේ දුක නිවන්න, යම් මිනිසුන්ට සහනය සලසන්න, ඒ ජීවිතේ ඒකාලෝක කරන්න ඔබට පුළුවන් පොඩි ප්‍රමාණයක් වියදම් කරන්න. මම හැමදාම මාසේ අන්තිමට මම එකතු කරගන්නා මුදලින් යම් කොටසක් කාගේ හරි කෙනෙකුගේ දුක නිවන්න, එයාගේ ගින්දර නිවන්න, එයාට මොනවා හරි ලබා දෙනවා. හැබැයි දීලා ඒක Facebook දාලා ඉවර මම මෙහෙම දුන්නා මම මේවයි කෙනෙක් එහෙම කරන්නේ නැහැ. මතක තියන්න එහෙම කළාද නොකළාද ප්‍රශ්නයක් නැහැ. විශ්වයේ කොටින ආකාශික තත්ත්ව කියලා කියනවා අධිමනෝ විද්‍යාවේ පැරාසයිකොලොජි කියන විෂය කියනවා. ඔබට ඒවා ඔබට හෝ ඔබේ ළමයිට ඔබේ පවුලේ අයට මේක අනිවාර්යෙන් ලැබිලා මාරාන්තික අතුරු අන්තරාවලින් ඔබ ආරක්ෂා කරන එක තමයි විශ්ව නීතිය law of attraction. එනේ එහෙම කිය මම ඔබට තවත් දෙයක් කියන්න අද සූදානම් වෙන මේක අපූර්ව දෙයක්. ඔබේ ජීවිතය ඒකාලෝක කරන්න, ඔබේ ව්‍යාපාරය සමෘද්ධිමත් කරන්න, ඔබේ ජීවිතය සමෘද්ධිමත් කරන්න, ගෙදර තියෙන ධන බාධක ඉවත් කරගන්න, ගෙදරට ආකර්ෂණය කැඳ ගන්න, ව්‍යාපාරයට ජන ආකර්ෂණය කැඳ ගන්න පුළුවන් අපූර්ව ක්‍රමයක් මම ඔබට කියලා දෙනවා. මේකට අවශ්‍ය වෙන්නේ වීදුරු පොඩි බෝතලයක් ගන්න. වීදුරු පොඩි බෝතලයක් ගන්නවා, කුරුදු පොතු කෑලි 3ක් ගන්නවා. බේලියුස් දැන් අහන්න එපා සර් බේලියුස් කියන්නේ මොනවද කියලා. ඔබ ආපිකෝ එකට ගිහිල්ලා කාගෙත් සර ගිහිල්ලා අහන්න. බේලියුස් ගන්න පුළුවන් පැකට්. බේලියුස් කොළ 6ක් ගන්නවා. කරාබු නැටි 9ක් ගන්නවා. අරගෙන ඉවර වෙලා සමහර අය මේකට ඇල්කොහොල් ගන්න කියනවා. මම කියන්නේ ඇල්කොහොල් ගන්න කියලා. බටහිර අය ඇල්කොහොල් දාලා මේක කරනවා. මම කියන්නේ පිරිසුදු ජලය ගන්න. පිරිසුදු ජලය ගංගා හොලි වෝටර් වගේ තියෙන ගොඩක් හොඳයි. ගංගා ජලයේ වතුර තියෙන විකුණන්න. ඒවා තියෙන ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඔබට පුළුවන් හොඳ පිරිසුදු වතුර එකක් පෙරලා අරගෙන ඉවර වෙලා අර වතුර ටික අර බෝතලෙට දාලා කුරුදු පොතු කෑලි 3යි, බේලියුස් 6යි, කරාබෙට 9යි දාලා ඉවර වෙලා ඒක හොඳට මූඩි තද කරලා වහන්න. වහලා ඉවර වෙලා දවස් 2-3ක් තියලා ඉවර වෙලා පොඩි හිලක් විදලා ඉවර වෙලා ඒක ඔබේ ගේ ඇතුලේ පොඩ්ඩක් ඉහින්න. ඉහිලා ඔබ කොහේ හරි යනවා, කවුරු හරි ප්‍රභූවරයෙක් VIP කෙනෙක් හම්බෙන්න යනවා. එමෙතන විශේෂ වැඩකට යනවා. යම් කිසි දෙයක් කායෙන් හරි ඉල්ල ගන්න යනවා. මොන හරි දෙයකට යනවා. අන්නේ යන හැම වෙලාවෙම මතක තියාගන්න ඒක අතට ඉහිල ඉවර වෙලා අත් දෙක සම්බාහනය කරලා පුළුවන් හිසේ මුහුණේ අත්වල ගාලා විශ්වයට ස්තුති කළ යන්න.
අනිවාර්යෙන් ඔබ යන ගමන 100%ක් මේ 200ක් සාර්ථක වෙනවා. එහෙම සාර්ථක වෙනවා කියන අදහසින් තමයි එළියට යන්න ඕනේ. කරලා බලමු, උත්සාහ කරලා බලමු කියලා හිතන්න එපා යන්න. ඒතර මේ බෝතලේ ඔබ ඊට පස්සේ දැන් අහනවා මට කෝල් කරලා මම දන්නවා මේ බෝතලේ ඊට මොකද කරන්න කියලා. මේක තියාගන්න. මේක පල් වෙන්නේ මේක ඔබට අවම වශයෙන් මාසයක් විතර කරන්න පුළුවන්. තියාගන්න ඒක ඉවරුනහම පස්සේ ආපහු එකක් හදලා දවස් 2-3ක් ටිකක් තියලා ඉවර වෙලා අරගෙන මේක භාවිතා කරන්න. මේකෙන් ඔබේ ජීවිතේ වාසනාවන්ත වෙනවා. ඔබේ ජීවිතය ආලෝකමත් වෙනවා මෙන්න මේ දේ කිරීම තුලින්. Get the best car for rent, a reliable vehicle service. HD Transport is a trustworthy vehicle rent service. We offer both short-term and long-term vehicle rentals with options for self-drive or with a driver. All vehicles are safe, well maintained and regularly cleaned to ensure your comfort and peace of mind. Rent now. Note 7050999005. Note 7674808823. එතකොට දැන් ඔබ ඊට පස්සේ දැන් අහන මම දන්නවා මේ අහන ඒවට දැන් උත්තර දෙන්නේ ඒකයි. සර් කොයි වෙලාවටද බෝතලේ හදාගන්න? හොඳම වෙලාව මම කියන්නේ උදේ 6න් ඉස්සලා මේක හදාගන්න. උදේ රෑ නෙවෙයි උදේ 6න් ඉස්සලා හදාගන්න. හැබැයි මේ ඔබට සිද්ධ වෙන දවස් තියෙනවනේ දැන් ඔබ උපදී ඔබ මම ඔබට කියන ඔබට අදාළ දවසක හදාගන්න පුළුවන් හොඳයි. එහෙම නැත්නම් මම කියන්නේ මෙන්න මෙහෙම කරන්නකෝ ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට පුළුවන් බදාදා කෙඹුරු දවසක්. සෙනසුරාදා කෙඹුරු දවසක උදේ පාන්දර නැගිටලා ඉස්සලා අපි සිකුරාදා රෑ මේ ටික ඔක්කොම ලෑස්ති කරන් ඉන්නවා. බදාද උදේ භාවනාවක් කරනවා වගේ මේ ටික ලෑස්ති කරලා ඉවරලා මේ බෝතලය බිම එහෙම තියන්න එපා. උඩකින් තියන්න. ඔබේ කාමරේ උඩකින් තියන්න. තියලා මේක නිතරම භාවිතා කිරීම තුළින් මම අර ඔබට කියන සෞභාග්‍ය සතුට ආකර්ෂණය කරගන්න පුළුවන්. එතන මේක ප්ලාස්ටික් බෝතල් ගන්න එපා. මේකට ගන්න පොඩි වීදුරු බෝතලයක්. සමහර අය ප්ලාස්ටික් බෝතල් ගන්න, සමහර අය කරනවා ඔබ දැකලා ඇති වීඩියෝස් තියෙනවා මේකේ. මේකම කරන්න කියලා ඒකට කියන ඇල්කොහොල් ගන්න කියලා. මම කියන ඇල්කොහොල් අරගෙන කරන්න පුළුවන් මේකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ඇල්කොහොල් වලට වැඩිය පිරිසුදු වතුර අරගෙන කරන්න කියලා ඇල්කොහොල් ගන්න කියලා කියන්නේ අර එනර්ජි එක ශක්තිය වැඩි කරන්න කියලා ඒගොල්ලෝ කියනවා. නමුත් මම කියන්නේ ඔබට පිරිසුදු වතුර ගන්න ඔබට තියෙනවනේ ඔය ඉන්දියාවේ ගිහලා කවුරු හරි එනවා නම් හොලි වෝටර් එකක් ගේන්න කොම් පස්සේ ගංගා මාතා ජලය ගේන්න පුළුවන්. ගෙනල්ලා තියෙනවා. ගොඩක් කෝවිල් ළඟත් ඒවා විකුණන්න තියෙනවා. ඒව අරගෙන දාලා ඔබට කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ හිතන්න එපා මම කියන්නේ ක්ලෝරින් වලට වැඩිය ඔබට පුළුවන් ලිං වතුර. පිරිසුදු ලිං වතුර ටිකක් පෙරලා අරගෙන බෝතලේ පොඩි බෝතලයක් වෙන්න පුළුවන්, ලොකු බෝතලයක් වෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ. අරගෙන මේක අත්හදා බලන්න ඔබට පුළුවන්. ඉතින් මේ ගොඩක් දේවල් ගැන කිව්වා. දැන් ඉතින් ඔබ අහනවා නිසා මේ මගේ ජීවිතේ යම් ප්‍රශ්න ගැටලු තියෙනවා තාම මොනවද විසඳුම් කියලා. ඒ විසඳුම් වලට ගොඩාක් හොඳ දේවල් මම මේ වෙනස් ලෝක YouTube channel එකේ අහන්න තමයි දෙලා ඔබට පිට ඉස්සලා කියලා දීලා තියෙනවා. තව දේවල් දැනගන්න ඕන නම් ඔන්න විශ්වමංජුසා පොත 2 තියෙනවා. විශ්වමංජුසා පොත 1 තියෙනවා. මේකත් පොඩ්ඩක් කියවන්න. කියවනම් පස්සේ ඔබට දැනෙයි විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද කියලා. එහෙනම් තවත් අලුත් දෙයක් අරගෙන ඔබේ ආලින්දන ඔබේ නිවසට මේ බලාපොරොත්තු වෙන සමුගණ යන්න අවසරයි. හරි ඕම් ශාන්ති ශාන්ති ශාන්ති.